Hello everyone, welcome to my channel. Today I'm going to share 10 easy tips to improve your English. කොහොමද ඔයාලට අද මම කියලා දෙන්න යන්නේ ඔයාලගේ English knowledge එක වැඩි කරගන්න පුළුවන් ලේසිම ක්‍රම 10ක්. Number 1, read English every day. ඒ කියන්නේ හැමදාම ඉංග්‍රීසි කියවන්න. ඔයාලට හම්බ වෙන පත්තර, ඒ වගේම කතන්දර පොත් මේ වගේ දේවල් කියවද්දී ඔයාලට අලුත් ඉංග්‍රීසි වචන වගේම අලුත් වාක්‍ය වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. Number 2, listen to English. ඒ කියන්නේ ඉංග්‍රීසි වලට සවන් දෙන්න. මේකදී ඔයාට YouTube videos බලන්න පුළුවන්, ඒ වගේම සින්දු අහන්න පුළුවන්, එහෙමත් නැත්නම් movies වගේ දේවල් බලන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාගේ සවන් දීමේ හැකියාව වර්ධනය වෙනවා වගේම ඔයාගේ ඉංග්‍රීසි උච්චාරණ හැකියාවත් තවදුරටත් වර්ධනය වෙන එක. Number 3, speak without fear. ඒ කියන්නේ බය නැතුව කතා කරන්න. ඉංග්‍රීසි කතා කරන්න ඔයා සර්ව සම්පූර්ණ වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔයා දන්න විදිහට ඉංග්‍රීසි කතා කරලා ඔයාගේ language එක තව ටිකක් develop කරගන්න. Number 4, learn new words daily. ඒ කියන්නේ හැමදාම අලුත් වචන ඉගෙන ගන්න. මේකෙන් ඔයාගේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තවදුරටත් වර්ධනය කරගන්න පුළුවන්. Number 5, practice with friends. යාළුවොත් එක්ක ඉංග්‍රීසි වලින් කතා කරන්න. අලුත් වාක්‍ය, අලුත් වචන වගේ දේවල් යාළුවොත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න. මේකෙන් ඔයාගේ English knowledge එක තව ටිකක් වැඩි දියුණු කරගන්න පුළුවන්. Number 6, think in English. ඔයාගේ මයින්ඩ් එක ඉංග්‍රීසි වලින් හිතන්න ප්‍රැක්ටිස් කරවන්න. මේකෙන් ඔයා හිතන්නේවත් නැතුවම ඔයාගේ ඉංග්‍රීසි knowledge එක වැඩි දියුණු වෙනවා. Number 7, write something every day. හැමදාම මොනවා හරි දෙයක් ඉංග්‍රීසි වලින් ලියන්න. ඒ කියන්නේ ඔයාට ඩයරි එකක් ලියන්න පුළුවන්. එහෙමත් නැත්නම් පොඩි ඡේදයක් වගේ දෙයක් හරි ඉංග්‍රීසි වලින් ලියන්න පුළුවන්. මේකෙදී ඔයාගේ ඉංග්‍රීසි වල writing skills improve කරගන්න පුළුවන්. Number 8, use English learning apps. BBC Learning English, Hello Talk වගේ apps use කරලත් ඔයාට ඔයාගේ English knowledge එක improve කරගන්න පුළුවන්. Number 9, learn from your mistakes. අත්තරදීම් කියලා කියන්නේ ඔයාගේ ඉගෙනීමේ තවත් එක් කොටසක්. ඉතින් ඒ වෙන අත්තරදීම් නිවැරදි කරගෙන ඔයාගේ language එක තවදුරටත් improve කරගන්න try කරන්න. Number 10, be consistent. හැමදාම ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයා ගන්න පොඩි පියවරකින් වුණත් ලොකු රිසල්ට් එකක් ඉස්සරහට බලා ගන්න ඔයාට පුළුවන්. මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. See you again.